අයිබෝවන් ඔන්න වෙනද වගේම ලංකාවේ වටෙන්ම සුපිරිම ජොබ්ස් ටිකක් කරගෙන අපි ඇවිල්ලා ඉන්නවා. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට. අද අපි ගෙනාවු පළවෙනි ජොබ් එක accountant job vacancy එක. මේකට apply කරන්න ඔයා accounts and management ගැන හොඳ දැනුමක් තියෙන පිරිම් පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඔයා නුගේගොඩ මහරගම වටින්නම් මේකට apply කරන්නේ ඔයාට විශේෂ අවධානයක් හිමි වෙනවා. හැබැයි ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාට මේකට apply කරන්න පුළුවන්. මොකද ඔයාට නවාතැන් පහසුකම්ද හිමි වෙන නිසා. ඉතින් ඔයා මේකට සුදුසුයි කියලා හිතනවා නම් වැඩි විස්තර දැනගන්න මේ numbers දෙකෙන් කැමති number එකකට දුරකථන නමුතුමක් ලබා දෙන්න. අපි මේලකට ගෙනාවු job එක electrician job vacancy එකක්. ඔයාට විදුලි ආලෝකකරණය සහ sounds ගැන හොඳ දැනුමක් තියෙනවා නම් ඔයාට සැහැල්ලු වාහන රීදුරු බලපත්‍රයක් තියෙනවා නම් උත්සව භාණ්ඩ ආයතනයක ඉහළ වටපක් එක්ක ආහාර පාන නවාතැන් පහසුකම් එක්ක ඔයාට සේවය කරන්න පුළුවන්. ඔයා මේකට සුදුසුයි කියලා හිතනවා නම් වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. අපි මේලකට ගෙනාවු job vacancy එක තියෙන්නේ හොරණ කාර්යාල සහායක සේවය සඳහා. ඉතින් ඔයා කාර්යාල සහායකයෙක් විදිහට සේවය කරන්න කැමති නම් වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංකයට අමුතුමක් ලබා දෙන්න. ඉතින් ඒ සමගම විශේෂයෙන් කිය යුතුයි මේ විදිහට ලංකාව වටේම තියෙන job vacancies ගැන විස්තර ලබා දෙන අනෙක් ආයතන වලට වඩා job pack අපේ ආයතනය විශේෂ වන්නේ මේ සම්පූර්ණම දැනුවත් කිරීම 100% නොමිලේ සිදු කිරීමයි. ඉතින් job pack වෙතින් පමණක් ලැබෙන මේ විශේෂ වාසිය නිසා අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලාත් මතක් කරනවා. අපි මේලකට ගෙනාවු job එක ගොඩක් අය අපෙන් අහලා තිබ්බ එකක්. මේ job vacancy එක කේල්ස් ආයතනයේ කැලණිය බ්‍රාන්ච් එකේ පාරිභෝගික සේවා සහායක සේවය සඳහායි. ඉතින් මේකට කාන්තා සහ පිරිමි කියන දෙගොල්ලටම ඇප්ලයි කරන්න පුළුවන්. මේකෙදි ක්වොලිෆිකේෂන් විදියට ඔයා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි වයස අවුරුදු 18ත් 27ත් අතර කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම මෙතන ඔයාලට ප්‍රතිලාභ විදියට ඉහළ වැටුමක්, ඒ වගේම රැකියාවට අමතර වෘත්තීය පුහුණුවක් සමග NVQ level 4 සහතිකයක්, ඒ වගේම නොමිලේ නවාතැන් පහසුකම්, නිලැඳුම් සහ පහවන්න ආදී ගොඩක් වාසි ලැබෙනවා. ඉතින් ඔයා මේකට සුදුසුයි කියලා හිතනවා නම් වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංකයට අමුතුමක් ලබා දෙන්න. අපි මේලකට ගෙනාවු job එකත් කීල්ස් ආයතනයමයි. කීල්ස් ආයතනයේ කැලණිය බ්‍රාන්ච් එකේ මුදල් අයකැමි කියන එකට තමයි මේ job vacancy එක අවිල්ලා තියෙන්නේ. ඉතින් මේකටත් කාන්තා සහ පිරිමි කියන දෙගොල්ලටම apply කරන්න පුළුවන්. මෙතනදී qualification විදියට ඔයා අපොස උසස් පෙළට පෙනී සිටි වයස අවුරුදු 18ත් 30ත් අතර පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාට ප්‍රතිලාභ විදියට ඉහළ වැටුමක්, ඒ වගේම නොමිලේ නවාතැන් පහසුකම්, නිලැඳුම් සහ ආහාරද ලැබෙනවා. ඉතින් ඔයා මේකට සුදුසුයි කියලා හිතනවා නම් මෙන්න මේ දුරකථන අංකයට දැම්ම අමුතුමක් ලබා දෙන්න. අපි මේලකට ගෙනාවු job එක recruiter job vacancy එකක්. ඔයා වයස අවුරුදු 20ත් 35ත් අතර කාන්තාවක් නම් ඔයාට මේ job එකට apply කරන්න පුළුවන්. මෙතනදී විශේෂත්වය වෙන්නේ ඔයාට නිවසේ සිටම සේවය කරන්න හැකියාව ලැබෙන එක. ඉතින් වැඩි විස්තර දැනගන්න ඕන නම් මෙන්න මේ දුරකථන අංකයට අමුතුමක් ලබා දෙන්න. අපි මේලකට ගෙනාවු job vacancy එක තියෙන්නේ අලෙවි නියෝජිතයන් සඳහා අනුරාධපුර, පොළොන්නරුව, ගාල්ල, මාතර ප්‍රදේශවල අලෙවි නියෝජිතයන් සඳහා මෙතනදී රැකියාව බර්තු වෙලා තියෙනවා. ඉතින් ඔයාට මෙතනදිත් නිවසේ සිට සේවය කරන්න අවස්ථාව ලැබෙලා තියෙනවා. ඉතින් ඔයා මේකට සුදුසුයි කියලා හිතනවා නම් වැඩි විස්තර සඳහා මෙන්න මේ දුරකථන අංකයට අමුතුමක් ලබා දෙන්න. අපි මේලකට ගෙනාවු job vacancy එක තියෙන්නේ නුවරඑළියේ housekeeping සඳහා. නුවරඑළියේ සංචාරක හෝටලයක housekeeping සඳහා සේවය කරනවා කැමති නම් ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා. වැඩි විස්තර සඳහා මෙන්න මේ දුරකථන අංකයට දැම්ම අමුතුමක් ලබා දෙන්න. මේලකට ගෙනාවු job එක තියෙන්නේ දම්රුව ආයතනයේ රත්නපුර ශාඛාවේ supervisor job vacancy එකක් සඳහායි. පොහොරබාව ඇහැලියගොඩ කර්මාන්ත ශාලාවක් සඳහා supervisor job vacancies අවිලා තියෙනවා. ඉතින් මේකට apply කරන්න ඔයා වයස අවුරුදු 30ට වඩා අඩු පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඔයාගේ qualification විදියට අපොස උසස් පෙළ දක්වා ඉගෙනීම ලබන තියෙන්න ඕනේ. ඒ වගේම කාර්මික විද්‍යාලයක හෝ වෙනත් වෘත්තීය පුහුණු ආයතනයක සිවිල් ඉංජිනේරු වඩු කාර්මික පාඨමාලාව හදාරා තිබිය යුතුයි. ඔයාට මේ සුසුකම් තියෙනවා නම් වීඩියෝ එක අප්ලෝඩ් කරපු දවසේ ඉඳන් දවස් 10ක් ඇතුළත ඔයාගේ සියලුම විස්තර සහිත CV එකයි දුරකථන අංකයයි ස්ක්‍රීන් එකේ තියෙන මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එකට හැකි ඉක්මනින් මේල් කරන්න. ඉතින් මේ විදිහට ලංකාවේ වටෙන්ම සුපිරිම job pack එකක් කරගෙන අපි ආවා. වෙනද වගේම කියන්න තියෙන්නේ ඔයාගේ සාර්ථකත්වයෙන් මහන්සි වෙන ඔයාට ජය වේවා. Good luck.